අපිට ජීවිතේ එක එක කාල එනවා. අපිට ආදරය ඕනි වෙන. ඒත් අපි ආදරය කරන කෙනාට අපිට දෙන්න වෙලාවක් නැති වෙන තරම් බිසී වෙන. ඔයා පණවගේ ආදරය කරන කෙනා ගොඩක් කාර්යබහුල වුණාම ඔයාට කතා කරන්න වෙලාවක් නැති වෙනකොට ඔයාට ඇත්තටම දුක හිතෙනවා තමයි. ඔයාට තරහ යනවත් ඇති. ඔයාට හිතෙන ඇති එයා ඔයාව නොසලකා හරිනවා වගේ කියලා. හැබැයි අපිට එහෙම හිතෙන්නේ අපේ පැත්තෙන් විතරක් හිතනකොට නේද? ඔයා එයාගේ පැත්තෙන් චුට්ටක් හිතලා බලවද? ඇත්තටම එයා ගොඩක් මහන්සි වෙන්නේ ඔයා වෙනුවෙන් වෙන්න පුළුවන්. අනාගතයේදී ඔයාට දුකක් නොදී ඔයාව සතුටින් රැජිනක් වගේ තියන්න වෙන්න පුළුවන්. ඉතින් එයාට ලැබෙන පොඩි වෙලාවේ ඔයා එක්ක කතා කරන්න එයාව try කරනවා නම් ඇයි ඔයා මේ පොඩි වෙලාවෙත් එයා එක්ක රණ්ඩු කරන්නේ? එයාගේ කාර්යබහුල ජීවිතයේදී එයාගේ එකම සැනසීම ඔයාගේ ආදරණීය එක වචනයක් ඇති එයාගේ ඔළුවම රිලැක්ස් වෙන්න. හැබැයි ඔයා ඒ වෙලාවෙත් රණ්ඩු කළොත් එයාගේ ඒ සැනසීමත් නැති වෙනව නේද? මම දන්නවා ගැහැණු ළමයි කැමති තමන් ආදරය කරන කෙනා තමන් ළඟම රැඳිලා ඉන්නවට තමයි. නමුත් අපි ඒ ආත්මාර්ථකාමී හැඟීම් වලින් එයාගේ ඔළුව තවත් ප්‍රෙෂර් කරනවා නම් ඇත්තටම අපි එතනදී වැරදි. ඔයාට පුළුවන් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එයාට දෙන්න ෆ්‍රී ටයිම් එකකදී ඔයාට කතා කරනවා නම් ඔයා ආදරෙන් එයාට කතා කරන්න. රත්තරන් අද ඔයාට ගොඩක් මහන්සි නේද? පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕනේ හරිද? ඔන්න ඔය වගේ වචන එයාට ලොකු සැනසීමක්. එතකොට එයා කොයිතරම් බිසි වුණත් පොඩි වෙලාවක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරගන්නවා. ඉතින් රිලේෂන්ෂිප් එකකදී ගොඩක්ම වටින්නේ තේරුම් ගැනීම නේද? ඔයාගේ ආදරය දෙන්න ලෝභ වෙන්න එපා. ඔයාට හැකි සෑම විටම යාට ආදරය දෙන්න. එතනදී ඔයාලගේ ආදරය සදාකාලික වේ. ඔයාලගේ බැඳීම ඉතාමත් පරිස්සම් වේ.